ඉතින් ඔයාලා මේ දකින්නේ ලංකාවේ දැනට අඩුම මුදලකට ගන්න පුළුවන් හොඳම ෆීචර්ස් තියෙන පවර්ෆුල් ස්මාර්ට්ෆෝන් එකක්. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ අපිට හොඳ පවර්ෆුල් චිප්සෙට් එකක්, හොඳ කූලින් සිස්ටම් එකක්, ඒ වගේම හොඳ කැමරා සෙටප් එකක් සහ සුපිරිම බැටරි ලයිෆ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එක තමයි Oscal Tiger 12 ස්මාර්ට්ෆෝන් එක. ඉතින් මේ වීඩියෝ එක රෙකෝඩ් වෙන්නේ Oscal Tiger 12 ස්මාර්ට්ෆෝන් එකේ. ඉතින් ඔයා කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න වගේ බලාපොරොත්තු වෙනවා නම් ඔයාට ඒකට මේ ස්මාර්ට්ෆෝන් එක ගැලපෙනවද නැද්ද කියලා හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මෙන්න මේ යන වීඩියෝ රෙකෝඩින් එක බලලා. විශේෂයෙන්ම මං ඉන්න කොටස් ටික මම රෙකෝඩ් කරලා තියෙන්නේ Oscal Tiger 12 එකේ. Oscal මොකද්ද මේ Oscal කියලා කියන්නේ? ඉතින් Oscal බ්‍රෑන්ඩ් එක ගැන කතා කරොත් එහෙම Oscal බ්‍රෑන්ඩ් එක කියලා කියන Blackview බ්‍රෑන්ඩ් එකේ සබ්සිඩරි බ්‍රෑන්ඩ් එකක්. ඒ කියන්නේ හරියට Xiaomi බ්‍රෑන්ඩ් එකේ Redmi තියනවා වගේ. ඉතින් මේ Blackview කම්පැනි එක ලෝකෙ ගොඩක් ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක්. ලංකාවට අලුත්, නමුත් ලෝකෙට අලුත් බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි. ලෝකෙ ගොඩක් ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක්. විශේෂයෙන්ම යුරෝප රටවල ගොඩක් විකිනෙන ස්මාර්ට්ෆෝන් එකක් තමයි මේ Blackview කියලා කියන්නේ. ඉතින් මේ Oscal කියන බ්‍රෑන්ඩ් එක ගොඩක් බජට් රේන්ජ් එකේ ඩිවයිසස් තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේ කට්ටිය ස්මාර්ට්ෆෝන් වලට අමතරව තවත් ටෙක්නොලොජි ගැජට්ස් නිෂ්පාදනය කරනවා. ඉතින් ඔයාලට දැන් පුළුවන් මේ Oscal බ්‍රෑන්ඩ් එකේ ස්මාර්ට්ෆෝන් සහ ඩිවයිසස් දැන් ලංකාවේදී ඔෆිෂියලි වොරන්ටියක් එක්ක මිලදී ගන්න පුළුවන් මහනුවර ස්ටාර් මොබයිල් එකේ. ඉතින් මේ ස්ටාර් මොබයිල් එක ගැන සියලුම විස්තර මම වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් එයාලව කන්ටැක්ට් කරගෙන මේ ස්මාර්ට්ෆෝන් එක මිලදී ගන්න. ඉතින් මේ මං අතේ තියෙන Oscal Tiger 12 ස්මාර්ට්ෆෝන් එකේ 12GB RAM 256GB internal storage තියෙන ස්මාර්ට්ෆෝන් එක. ඉතින් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක ඔයාලට ලංකාවේ රුපියල් 54999කට මිලදී ගන්න පුළුවන් කම්පැනි වොරන්ටියක් එක්ක. හරි, අපි දැන් වැඩි කතා නැතුව Oscal Tiger 12 ස්මාර්ට්ෆෝන් එකේ ෆීචර්ස් ගැන කතා කරමු. ඉතින් ඔයාලට මේ ස්මාර්ට්ෆෝන් එකේ අන්බොක්සින් වීඩියෝ එක තිරේ දිස්වෙන ලින්ක් එකට ගිහින් හරි නැත්නම් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකට ගිහින් හරි බලන්න පුළුවන්. ඒක මම වෙනම පෝස්ට් කරලා තියෙනවා. හරි, අපි දැන් මේ ස්මාර්ට්ෆෝන් එකේ බිල්ඩ් එක ගැන කතා කරමු. මේ ස්මාර්ට්ෆෝන් එක mid range 4G LTE ස්මාර්ට්ෆෝන් එකක්. ඉතින් ෆෝන් එකේ බර සාමාන්‍ය ග්‍රෑම් 198ක්, ඝනකම මිලිමීටර් 8.35ක්. ෆෝන් එකේ ෆ්‍රන්ට් එක glass, ෆ්‍රේම් එක සහ බෑක් පැනල් එක ප්ලාස්ටික්. අපිට බෑක් පැනල් එකේ මැට් ෆිනිෂ් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට බෑක් පැනල් එකේ රවුන්ඩ් ෂේප් කැමරා අයිලන්ඩ් එක, ඩුවල් කැමරා සෙටප් එක සහ ෆ්ලෑෂ් ලයිට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම බෑක් පැනල් එකේ බොටම් සයිඩ් එකේ අපිට Oscal logo එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ දකින ස්මාර්ට්ෆෝන් එකේ කලර් එක තමයි cerulean blue කලර් එක. ඉතින් මීට අමතරව ඔයාලට flowing purple, clouding grey කියන කලර්ස් වලින් මේ ස්මාර්ට්ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. අපිට ස්මාර්ට්ෆෝන් එකේ bottom side එකේ single speaker එකක්, type C port එක, primary microphone එක සහ 3.5mm port එක බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ දකුණු පැත්තේ අපිට volume rockers සහ power key එක බලා ගන්න පුළුවන්. අපිට මෙතනදී fingerprint එක ලැබෙන්නේ power key එකේමයි. fingerprint එක fast වගේම accurate. ෆෝන් එකේ top එකේ අපිට කිසිම දෙයක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. ෆෝන් එකේ වම් පැත්තේ අපිට SIM tray එක බලා ගන්න පුළුවන්. අපිට මෙතනදී SIM tray එකේදී වෙනම SIM දෙකක් සහ micro SD card එකක් භාවිත කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ IP රේටින් එකක් ගැන සඳහනක් නැහැ. ඉතින් රුපියල් 55000කට රිලීස් වුණ මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක අපිට cooling graphite on thermal gel යොදාගෙන cooling system එකක් බලා ගන්න පුළුවන්. සාමාන්‍ය රුපියල් 55000කට රිලීස් වෙන ස්මාර්ට්ෆෝන් වල අපිට ගොඩක් අමාරුයි cooling system එකක් තියෙන ස්මාර්ට්ෆෝන් එකක් හොයාගන්න. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එක අපිට ඒ වගේ හොඳ cooling system එකක් බලා ගන්න පුළුවන්. ඉතින් overall build quality ගත්තොත් එම හොඳ premium look එකක් එන විදිහට මේ ස්මාර්ට්ෆෝන් එකේ build quality එක තියෙනවා. ඒක නිසා මට මේ ස්මාර්ට්ෆෝන් එකේ build quality එක දෙන්න පුළුවන් ඒ රේටින් එකක්. හරි, අපි දැන් මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරමු. මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන අඟල් 6.78ක IPS LCD ඩිස්ප්ලේ එකක් 120Hz refresh rate එකක් එක්ක. ඉතින් ටිකක් ලොකු ඩිස්ප්ලේ එකක්. ඉතින් ඒ වගේම 120Hz refresh rate එකක් තියෙන නිසා ඔයාලට social media යද්දී apps අතරමාරු වෙද්දී ඉතින් ඒ වගේම screen එක scroll කරද්දී swipe කරද්දී හොඳ smoothness එකක් බලා ගන්න පුළුවන් මේ 120Hz refresh rate එකේ හින්දා. ඉතින් මෙතෙන්දී විශේෂම කියන්න ඕන මෙතන 120Hz refresh rate එක adaptive refresh rate එකක්. ඒ නිසා ඔයාට මේ refresh rate එක නිසා බැටරි එක බහින ශීඝ්‍රතාව ගොඩක් අඩු වෙනවා. අවශ්‍ය වෙලාවදී විතරයි refresh rate එක අවශ්‍ය අගයට යන්නේ. ඉතින් ඒ වගේම අපිට මේ display එකේ resolution එක විදිහට FHD+ insane resolution එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම PPI එකේ 396ක වගේ අගයක තියෙන්නේ. ඒ නිසා ඔයාට වඩාත් සුපැහැදිලි
රූපරාම බලා ගන්න පුළුවන් මෙන්න මේ ඩිස්ප්ලේ එකෙන්. ඉතින් ඒ වගේම ඩිස්ප්ලේ එකේ හොඳ sharpness එකකුත් තියෙනවා. අපිට මේ ඩිස්ප්ලේ එකේ average මට්ටමක accurate colors බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ ඩිස්ප්ලේ එකේ brightness rate එක ගැන කතා කරොත් එම අපිට nits 500ක වගේ brightness rate එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා හොඳින් හිරු එළියට නිරාවරණය වෙලා මේ ස්මාර්ට්ෆෝන් එක භාවිත කරන්න ගත්තොත් තරමක අපහසුතාවක් දැනෙන්න පුළුවන් මේකේ තියෙන මේ අඩු brightness අගය නිසා. නමුත් මේක ලොකු ගැටලුවක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපිට භාවිත කරන්න පුළුවන්. ඉතින් overall මේ price point එකේ හැටියට ගොඩක් හොඳ ඩිස්ප්ලේ එකක් මෙතනදී ඔස්කර්ලා මේ ස්මාර්ට්ෆෝන් එකට දීලා තියෙනවා. ඉතින් ඔයාලා මේ ඩිස්ප්ලේ එක ගේම්ස් ප්ලේ කරන්න, වීඩියෝස් බලන්න, මූවිස් බලන්න, එදිනදා සාමාන්‍ය වැඩ කටයුතු කරන්න හොඳටම ප්‍රමාණවත් ගොඩක් හොඳ ස්ක්‍රීන් ඔප්ෂන් උත් දීලා තියෙනවා මේ ඩිස්ප්ලේ එකට. ඉතින් මම මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එක රේට් කරොත් මට දෙන්න පුළුවන් A රේටින් එකක්. හරි අපි දැන් මේ ස්මාර්ට්ෆෝන් එකේ විශේෂම ස්පෙක් එක platform specs ගැන කතා කරමු. අපිට මේ Oscar Tiger 12 ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන operating system එක වෙන්නේ Android 13 base DocOS 4. ඉතින් දැනට ඒ කියන්නේ 2025 4 වෙනි මාසයේ 8 වෙනිදා වෙද්දි මේ ස්මාර්ට්ෆෝන් එකට Android 14 අප්ඩේට් එක ලැබිලා නැහැ. සහ අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ අප්ඩේට් ගැන කිසිම රිසෝස් එකක් හම්බුනේ නැහැ. ඉතින් ඒ කෙසේ වෙතත් Android 13 තියෙන නිසා දැනට තියෙන ඕනම app එකක් run කරන්න පුළුවන් මේ ස්මාර්ට්ෆෝන් එකේ. ඒ වගේම DocOS 4 එකේ අපිට හොඳ pre-install කරපු apps බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට average මට්ටමක හොඳ optimization එකක් තියෙනවා මේ DocOS වල. අපිට මේ UI එකේ RAM boosters, game boosters, ඒ වගේම file sharing apps සහ තවත් එදිනදා ජීවිතයේදී වැදගත් වෙන ගොඩක් apps අපිට මෙතනදී pre-install කරලා තියෙනවා මෙන්න මේ DocOS 4 එකත් එක්ක. ඉතින් overall operating system එක සහ DocOS එක සෑහෙන හොඳ මට්ටමක තියෙනවා. ඉතින් කියන්නේ ලොකු complaint එකක් නැහැ. ෆෝන් එකේ performance හොඳට stable තියාගන්න පුළුවන්. මෙන්න මේ combination එක නිසා. හරි අපි දැන් මේ Oscar Tiger 12 ස්මාර්ට්ෆෝන් එකේ chipset එක ගැන කතා කරමු. අපිට මෙතනදී බලා ගන්න පුළුවන් වෙන chipset එක වෙන්නේ MediaTek Helio G99 Ultra 6 nanometer mid-range chipset එක. ඉතින් අපිට මේ chipset එකත් එක්ක ලැබෙනවා GPU එක විදියට Mali G57 MC2. ඒ වගේම clock speed එක අපිට MHz 2200ක් විදියට බලා ගන්න පුළුවන්. අපිට මේත් එක්ක ලැබෙන්නේ octa-core processor එකක්. ඉතින් දැනට තියෙන ලංකාවේ බහුතරයක් mid-range phone වල බලා ගන්න පුළුවන් මෙන්න මේ MediaTek chipset එක. ඉතින් අපි මේ chipset එක ගැන කතා කරොත් එම අපිට CPU performance average මට්ටමක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. Gaming performance නම් තරමක් අඩුයි. chipset එකෙන් battery එකට හොඳ support එකක් දෙනවා. ඉතින් overall average මට්ටමක performance එකක් තමයි අපිට මේ chipset එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මේ smartphone එකේ RAM ගැන කතා කරොත් එම මම මේ review කරන smartphone එකේ inbuilt RAM එක 12GB, ඒ වගේම dynamic RAM එක 12GB. ඒ නිසා මට මේ smartphone එකේ 24GB දක්වා RAM එක use කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ ස්මාර්ට්ෆෝන් එකේ inbuilt 8GB RAM එක තියෙන ස්මාර්ට්ෆෝන් එකකුත් වෙනවා. ඉතින් එතනදී dynamic RAM එක 8GB ලැබෙනවා. ඔයාට ඒ ස්මාර්ට්ෆෝන් එකේ RAM එක 16GB දක්වා use කරන්න පුළුවන්. internal storage ගත්තොත් එම් මම මේ review කරන ස්මාර්ට්ෆෝන් එකේ තියෙන 256GB internal storage එකක්. ඉතින් ඒ වගේම 128GB internal storage තියෙන ස්මාර්ට්ෆෝන් එකකුත් තියෙනවා. ඉතින් ඒ කෙසේ වෙතත් micro SD card එකක් use කරන්න පුළුවන් නිසා අපිට 1TB දක්වා storage එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් අපි මේ ස්මාර්ට්ෆෝන් එකේ benchmark අගයන් ගත්තොත් එහෙම අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ Android benchmark අගය 4ට වඩා වැඩි අගයක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ mid range ස්මාර්ට්ෆෝන් එකක් විදියට හොඳ performance එකක් අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. Geekbench එක අනුව මේ ස්මාර්ට්ෆෝන් එකේ multi core සහ single core performance average මට්ටමක තියෙන්නේ. ඉතින් overall මේ ස්මාර්ට්ෆෝන් එකේ performance ගැන කතා කරොත් එහෙම මම personally experience කරද්දී සාමාන්‍ය වැඩ කටයුතු කරන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන performance හොඳටම ප්‍රමාණවත්. සාමාන්‍ය office එකක වැඩ කරද්දී ඉතින් ඒ වගේම pick me වලට වගේ recommend කරන්න පුළුවන් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ කිසිම ගැටලුවක් නැතුව casual games play කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒ වගේම PUBG, Free Fire, Genshin Impact, Asphalt 8 වගේ games කිසිම ප්‍රශ්නයක් නැතුව play කරන්න පුළුවන්. ඉතින් මම මේවා experience කරද්දී සමහරක් තැන්වල frames drop වුණා. ඉතින් මට හිතෙන කාලයක් ඇද්දි මේ සමහරක් games වල frames drop වෙන්න පුළුවන්. ටිකක් high capacity games වල ඒ හැර මම මේ mention කරපු games ඔයාලට ලොකු ගැටලුවක් නැතුව play කරගන්න පුළුවන්. ඉතින් 24GB දක්වා RAM එකක් තියෙන නිසා multitasking වලට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. එකවර apps කිහිපයක් අපිට මේ smartphone එකේ භාවිත කරන්න පුළුවන්. ඉතින් ඒ කෙසේ වෙතත් heavy games සහ heavy apps වලට නම් මේ smartphone එක recommend කරන්න බෑ.
නමුත් මම කලින් විස්තර කරපු වැඩවලට මේ ස්මාර්ට්ෆෝන් එක කිසිම ගැටලුවක් නැතුව භාවිත කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක mid range ස්මාර්ට්ෆෝන් එකක්. ඇත්තටම අපිට flagship device එක performance අපිට මෙතනදී බලාපොරොත්තු වෙන්න බෑ. මොකද heavy games සහ heavy apps කියන දේවල් ගොඩක් වෙලාවට අපිට කිසිම ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් flagship devices වල. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ performance ගැන ගත්තොත් එහෙනම් performance සුපිරිම මට්ටමක තියෙනවා. සාමාන්‍ය රුපියල් 55000ක වගේ මුදලකට මේ වගේ performance එකක් අපිට බලාපොරොත්තු වෙන්න බැරි තරම්. මොකද 55000ක වගේ යන range එකේ MediaTek Helio G99 Ultra කියන chipset එක අපිට ලේසියෙන් බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් performance ගැන කතා කරොත් එහෙනම් performance ඇත්තටම හොඳ මට්ටමක තියෙනවා. ඉතින් මට performance වලට A rating එකක් දෙන්න පුළුවන් overall performance ගැන සලකලා බලද්දි. හරි, අපි දැන් මේ ස්මාර්ට්ෆෝන් එකේ ස්පීකර් quality එක ගැන කතා කරමු. අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ single speak එකක්. ඉතින් මෙන්න මේ sample එකෙන් ඔයාලට මේ ස්මාර්ට්ෆෝන් එකේ sound quality එක ගැන දලා අදහසක් ගන්න පුළුවන් වේවි. ඉතින් මගේ experience එක අනුව නම් volume එක හොඳ මට්ටමක තියෙනවා, sound quality එකත් average මට්ටමක තියෙනවා. ඉතින් මම මේ ස්මාර්ට්ෆෝන් එකේ speaker quality එක rate කරොත් මට දෙන්න පුළුවන් B+ rating එකක්. හරි, අපි දැන් මේ ස්මාර්ට්ෆෝන් එකේ camera specs ගැන කතා කරමු. අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ rear cam එක විදිහට 64MP main sensor එකක් සහ VGA sensor එකක් එක්ක dual camera setup එකක් බලා ගන්න පුළුවන්. selfie cam එක විදිහට අපිට 13MP single cam එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ ස්මාර්ට්ෆෝන් එකෙන් ගන්න daylight photos ගැන කතා කරොත් සාපේක්ෂව තරමක් හොඳ photo detail එකක්, sharpness එකක්, ඒ වගේම සාපේක්ෂව තරමක් හොඳ colors බලා ගන්න පුළුවන් ඒ photos වල. limited dynamic range එකක් තමයි තියෙන්නේ. photos වල contrast එකත් average මට්ටමක තියෙනවා. ඉතින් සාපේක්ෂව වාට daylight එකේ හොඳ ෆොටෝ එකක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ Oscal Tiger 12 ස්මාර්ට්ෆෝන් එකේ. daylight portrait photos ගත්තොත් එහෙම subject separation එක average මට්ටමක තියෙනවා. ඉතින් සාපේක්ෂව තරමක් හොඳ portrait photo එකකුත් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකෙන්. ඉතින් low light සහ night mode ගැන කතා කරොත් එහෙම මේ photos වල නම් අපිට ලොකු quality එකක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. photos වල noise එක ටිකක් වැඩි. average මට්ටමක photo එකක් තමයි අපිට low light සහ night mode වලදී මේ smartphone එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ රුපියල් 55000ක වගේ price point එකකට අපිට ඉතින් මීට වඩා ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ night mode සහ low light photos වලදී. අපි rear cam එකෙන් ගන්න videos ගැන කතා කරොත් අපිට videos 2K resolution එකෙන් 30 fps දක්වා record කරගන්න පුළුවන්. මෙන්න මේක ගොඩක් විශේෂයි. ගොඩක් ස්මාර්ට්ෆෝන් වල අපිට බලා ගන්න පුළුවන් වෙන මේ price point එකේදී 1080p resolution එක තමයි videos record කරගන්න පුළුවන්. නමුත් අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේදී 2K දක්වා videos record කරගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එකේ video quality එක නම් average මට්ටමක තියෙන්නේ. videos වල අපිට video stabilization එකක් තිබ්බට මම personally experience කරද්දි ගොඩක් හොඳ stabilization එකක් නම් බලා ගන්න ලැබුණේ නැහැ. ඔයාලට මේ samples වලින් idea එකක් ගන්න පුළුවන් වේවි. ඉතින් මේ cam එකේ low light videos උත් එච්චරම හොඳ මට්ටමක නැහැ. නමුත් ඔයාලට average මට්ටමක quality එකකින් low light videos උත් record කරගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ smartphone එකේ rear cam එකෙන් ඔයාගේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය වැඩ කටයුතු කරගatti photos capture කරන්න, videos record කරන්න මේ cam එක හොඳටම ප්‍රමාණවත්. නමුත් professional වැඩවලට මේ cam එක recommend කරන්න බෑ. හරි, අපි දැන් මේ smartphone එකේ selfie cam එක ගැන කතා කරමු. ඉතින් අපිට මෙතනදී කලින් කිව්වත් වගේ බලා ගන්න පුළුවන් වෙන්නේ 13MP selfie cam එකක්. ඉතින් selfie cam එකෙන් ගන්න daylight photos ගැන කතා කරොත් එහෙම අපිට හොඳ photo detail එකක්, ඒ වගේම තරමක් හොඳ sharpness එකක්, තරමක් හොඳ contrast එකක් එක්ක average මට්ටමක photo එකක් ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා selfie cam එකෙන්. ඉතින් selfie cam එකෙන් ගන්න low light සහ night mode photos ගන්න ලොකු design එකක් පත් වෙන්න බෑ. ඉතින් selfie cam එකෙන් ගන්න videos ගැන කතා කරොත් අපිට 1080p resolution එකෙන් 30 fps දක්වා videos record කරගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් video quality එකත් average. ඉතින් මේ තියෙන Oscal Tiger 12 smartphone එකේ මම ගන්න selfie video එකක්. ඉතින් ඔයාලට හොඳ idea එකක් ගන්න පුළුවන් selfie videos කොහොමද යන්නේ. ඉතින් ඔයා content create කරන්න වගේ බලාපොරොත්තු වෙනවා නම් ඔයාට selfie cam එක කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මෙතනදී original sound එක තමයි මම මෙතනදී add කරලා තියෙන්නේ කොහොමද phone එකෙන් හරියට record වෙන්නේ කියලා. ඉතින් ඔයාලට හොඳ idea එකක් ගන්න පුළුවන් කියලා හිතනවා මෙන්න මේ selfie video එකෙන් 1080p resolution එකෙන් 30 fps වලින් තමයි record වෙන්නේ. ඔබට record කරන්න පුළුවන් selfie cam එකෙන් එච්චරයි. ඉතින් ඔයාලට ඒ හොඳ අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා මේ selfie video එකෙන්. ඇත්තටම මම white background එක තමයි මේක කරන්නේ. ඉතින් ඒක කෙසේ වෙතත් ඔයාලට දල අදහසක් හරි ලබා ගන්න පුළුවන් selfie cam එකෙන් කොහොමද මේකේ video record වෙන්නේ කියලා.
ඉතින් ඕවරෝල් මේ ස්මාර්ට්ෆෝන් එකේ කැමරා සෙටප් එක ගත්තොත් එම ඇවරේජ් මට්ටමක ක්වොලිටි එකකින් අපිට බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕන රුපියල් 55000ක වගේ ප්‍රයිස් පොයින්ට් එකකට මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන කැමරා සෙටප් එක හොඳටම ප්‍රමාණවත් ඔයාලට සෑහෙන ලොකු වැඩක් කරගන්න පුළුවන් මේකේ තියෙන මේ කැමරා සෙටප් එකේ. ඉතින් ඕවරෝල් මේ කැමරා සෙටප් එක රේට් කරොත් එම මට දෙන්න පුළුවන් B+ රේටින් එකක් කැමරා පර්ෆෝමන්ස් වලට. හරි. අපි දැන් මේ ස්මාර්ට්ෆෝන් එකේ බැටරි එක ගැන කතා කරමු. මේක ගොඩක් සුවිශේෂයි. මම පර්සනලි එක්ස්පීරියන්ස් කරද්දී මේ බැටරි එක කිසිම ප්‍රශ්නයක් නැතුව දවස් දෙකක් යූස් කරන්න පුළුවන් ඔයාගේ සාමාන්‍ය දිනදා වැඩ කටයුතු කරලා. ඇත්තටම කිව්වොත් සුපිරිම බැටරියක් තියෙනවා. අපිට මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ මිලිඇම්පියර් 5000ක බැටරි එකක් 33 watt fast charging පහසුකමත් එක්ක. ඉතින් මේ වෙබ්සයිට් එකේ තියෙන විදිහට ඔයාලට මෙන්න මේ බැටරි එක යූස් කරන්න පුළුවන්. ඉතින් මම පර්සනලි එක්ස්පීරියන්ස් කරද්දිත් ඇත්තටම ඊටත් වඩා කාලයක් සමහරක් වෙලාවට ෆෝන් එක භාවිත කරන්න පුළුවන් හැකියාවක් ලැබුණා. ඉතින් 33 watt fast charging පහසුකමින්ද ඔයාලට 0.100ක් දක්වා ස්මාර්ට්ෆෝන් එක charge කරන්න ගත වෙන සාමාන්‍ය විනාඩි 60ත් විනාඩි 70ත් අතර කාලය. ඉතින් මේකත් ගොඩක් හොඳ දෙයක්. ඔයාලට කාලය ඉතිරි කරගෙන ඉක්මනින් බැටරි එක charge කරගන්නත් පුළුවන්. ඉතින් පර්සනලි මේ ස්මාර්ට්ෆෝන් එකේ බැටරි මම එක්ස්පීරියන්ස් කරද්දි මම මේ ෆෝන් එකේ දැක්ක තවත් සුවිශේෂම දෙයක් තමයි මේ ෆෝන් එකේ බැටරි එක. ඉතින් ඇත්තටම කිසි ප්‍රශ්නයක් නැතුව දවස් දෙකක් මේකේ බැටරි එක යූස් කරන්න පුළුවන්. ඒ වගේම 33 watt fast charging facility එකක් හින්දා ඔයාට ඉක්මනින් මේ ස්මාර්ට්ෆෝන් එක charge කරගන්නත් පුළුවන්. ඉතින් බැටරි එකත් සෑහෙන හොඳ මට්ටමක තියෙනවා. ඉතින් මට බැටරි එක රේට් කරොත් එහෙම මට බැටරි එකට දෙන්න පුළුවන් ඒ රේටින් එක. ඉතින් තව දෙයක් කියන්න ඕන ඩොක් OS එකත් එක්ක හොඳ බැටරි ප්‍රොටෙක්ෂන් ඔප්ෂන් වගේක් තියෙනවා. ඒ නිසා ඔයාලට බැටරි එක වැඩි කාලයක් හොඳ හෙල්ත් එකකින් පාවිච්චි කරන්න පුළුවන්. අපිට මේ ස්මාර්ට්ෆෝන් එකේ සෙන්සර්ස් විදිහට ලයිට් සෙන්ස් එක, ඇක්සලෝමීටර් එක, ප්‍රොක්සිමිටි සෙන්ස් එක සහ ෆින්ගර්ප්‍රින්ට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම Bluetooth version එක 5. Wi-Fi, NFC පහසුකමක් අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම GPS පහසුකමක් තියෙනවා. ඉතින් ඕවරෝල් ගොඩක් හොඳ ස්මාර්ට්ෆෝන් එකක්. විශේෂයෙන්ම මේ ප්‍රයිස් පොයින්ට් එකකින් රුපියල් 55000ක වගේ මුදලකට ගොඩක් හොඳ ඔප්ෂන් දීලා තියෙනවා. ඉතින් ඇත්තටම පර්සනලි මම විශ්වාස කරෙත් නෑ මෙච්චර හොඳ ෆෝන් එකක් වෙයි කියලා මේ Oscal Tiger 12 එක. ඇත්තම රෙකමන්ඩ් කරන්න පුළුවන් ස්මාර්ට්ෆෝන් එකක් තමයි මේ Oscal brand එකේ Tiger 12 කියලා කියන්නේ. ඉතින් මෙච්චරයි මේ ස්මාර්ට්ෆෝන් එක ගැන කතා කරන් තියෙන්නේ. ඉතින් ඔයාලා දැනටමත් මේ ස්මාර්ට්ෆෝන් එක යූස් කරන යූසර් කෙනෙක් නම් ඔයාගේ යූසර් එක්ස්පීරියන්ස් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකේ නොතේරෙන දෙයක් තියෙනවා නම් ඒකත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම මම ඒවට උත්තර දෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට මොකක් හරි රිවිව් කරගන්න ඕන ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා නම් ඒකත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මේ වීඩියෝ එක නරඹුවට ගොඩක් ස්තුතියි. අපි තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.